ඔන්න අදත් අපි ආවා කස්ටම් බැටරි පැක් ඕඩර් එකකට හදන බැටරි පැක් වීඩියෝ එකක් එක්ක. මේක 12 volt 10 amp power බැටරි පැක් එකක්. මේ පැක් එක ඩිසයින් කරන්නේ තෙල් ගහන මැෂින් එකකට. කස්ටමර් එකේ මෙච්චර කල් තිබිලා තියෙන lead acid බැටරි පැක් එකක්. එයා කිව්ව විදිහට එයාට උපරිම ටැංකි 20ක් වගේ තමයි lead acid බැටරි එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මෙයාට වැඩි වෙලාවක් වැඩ කරන්න පුළුවන් විදිහට බැටරි පැක් එකක් මේ විදිහට ඩිසයින් කරනවා. අපි අපේ පැක් එක ඩිසයින් කරන්න මෙහෙම තමයි. බැටරි ටික ස්ටැක් කරලා මේ විදිහට නිකල් ස්ට්‍රිප්ස් දාලා ස්පොට් වෙල්ඩින් කරලා මේ විදිහට තමයි අපේ අතින් බැටරි පැක් එකක් නිම වෙන්නේ. ඉතින් ඔයගලන්ටත් ඔයගලන්ගේ කස්ටම් බැටරි පැක් රික්වයර්මන්ට්ස් වලට අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඔයගලන්ගේ ඕනම ප්‍රොජෙක්ට් එකකට අපෙන් බැටරි පැක්ස් ගන්න පුළුවන්. ඊට අමතරව අපි power tools වල බැටරිස්, e-bike වල බැටරිස්, JBL and sound speakers වල බැටරිස් එහෙමත් ප්‍රපෙයාර් කරනවා. ඊට අමතරව අලුතෙන් පැක්ස් හදලා දෙනවා. අපි ලිතියම් අයන් ලිතියම් ෆොස්ෆේට් බැටරි ಜಾති දෙකෙන්ම පැක්ස් හදලා දෙනවා. ඉතින් ඔයගලන්ට අපිව කන්ටැක්ට් කරන්න පුළුවන් ඔයගලන්ගේ බැටරි රික්වයර්මන්ට්ස් වලට. ඉතින් පැක් එක ස්පොට් වෙල්ඩින් කරලා ඉවරලා මේ විදිහට BMS එකක් ඇඩ් කරනවා අපි මේකට. මේක 40 amp BMS එකක්. ඉතින් තිබිච්ච බැටරි හැටියට මැෂින් එකට ගන්න ලෝඩ් එකේ හැටියට මේ වගේ BMS එකක් ඇති. ඒකට අපි වයර් හාන්ස් එකක් දාලා මේ විදිහට ඉන්සුලේෂන් එකක් ඇඩ් කරලා හොඳ quality heat sleeve එකක් දාලා wrap කරනවා. ඉතින් මේ විදිහට තමයි අපේ අතින් quality battery pack එකක් නිම වෙන්නේ. ඔයාලටත් මේ විදිහට quality එකට standard එකට battery pack එකක් හදාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිව අමතන්න.